හායි යාළුවනේ පහන්දි කිචන් channel එකට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. අද මං ඔයාලට කියා දෙන්නේ ගස් ලබු කරියක් හදන විදිහ. මුලින්ම මං ගස් ලබු ටිකක් චූටියට කපාගෙන කොස් ඇට ටිකකුත් අරගෙන තියෙනවා. මොකද දැන් අවශ්‍ය දේවල් ටික මම අරගෙන තියෙනවා බටු මිරිස් කරල් 2. ඒ වගේම රම්පේ කරපිංචා. සුදු ලුණු ගෙඩි කිහිපයක්. රට ලුණු ස්වල්පයක්. යාළුවනේ ගස් ලබු කරි හදන තවත් විදි තියෙනවා. මේ මං හදන විදිහ. මේ විදිහටත් හදලා බලන්නකෝ. ඔන්න යාළුවනේ දැන් අවශ්‍ය වන්නේ ගාගත්තු පොල් ටිකක්. ඔන්න මං පොල් ටිකක් ගාගෙන අරගෙන තියෙනවා. ඔයාලත් පොල් ටිකක් ගාගන්න. අවශ්‍ය දේවල් සේරම ටික ලෑස්ති කරගෙන එක තැනකට තියාගන්නකෝ. එතකොට ඔයාලට ගොඩාක් පහසුයි. මම නම් ඕන් එක තැනකට තියාගත්තා. දැන් ඉතින් යාළුවනේ ඇතිලියක් ලිපේ තියාගෙන ගස් ලබු ටිකයි කොස් ඇට ටිකයි ඒකට දාගන්නකෝ. මම නම් ඇතිලියට දාගෙන තියෙන්නේ දැන්. ඔන්න යාළුවනේ ලිපත් පත්තු කරගෙන ඊට පස්සේ මම කහ කුඩු ස්වල්පයක් එකතු කරගත්තා. දැන් ඉතින් මම කරපිංචත් එකතු කරගන්නවා. රම්පෙත් එකතු කරගන්නවා. පසුව අවශ්‍ය ප්‍රමාණයට හොඳට තැම්බෙන්න වතුර එකතු කරගන්නවා මම. දැන් ඉතින් යාළුවනේ තැම්බෙන්න ඉඩ හරින්නකෝ. ඔන්න යාළුවනේ දැන් මම වංගෙඩියත් ගත්තා. ඊට පස්සේ මම ගත්තු බටු මිරිස් කරල් 2 සුදු ලුණු ටික ඒට එකතු කරගත්තා. ලුණුත් එකතු කරගත්තා. දැන් ඉතින් අපිට පොල් තමයි එකතු කරගන්න තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයට පොල් ටිකත් එකතු කරගන්නකෝ. යාළුවනේ පොල් ටික කොටා ගන්නකෝ. ඔන්න යාළුවනේ මම නම් පොල් ටික කොටාගෙන අරගෙන තියෙනවා. දැන් ඉතින් යාළුවනේ අපි ගස් ලබු කරියේ ඉදෙනවද කියලා බලමුකෝ. යාළුවනේ ගස් ලබු කරියේ නම් හොඳට ඉදෙනවා. දැන් ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගන්න තමයි තියෙන්නේ. ඔන්න මං අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගත්තා. ඔන්න යාළුවනේ මම පොල් ටිකත් එකතු කරගත්තා. අර අපි හොඳින් කොටාගත්තු පොල් ටික ඇතිලියට දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඔන්න යාළුවනේ කලවම් කරගත්තට පස්සේ බලන්නකෝ.
දැන් නම් යාළුවනේ හොඳ ලස්සන කහ පාටක් එකතු වෙලා තියෙනව නේද? බලන්නකෝ මම නම් ආස මෙහෙම හදලා කන්න. ඔයාලත් මේ විදියට හදන්නකෝ. බත් කන්න වගේම රොටී කන්න, පාන් කන්නත් මේ ගස් ලබු කරිය හරිම රසවත්. එන්නම් යාළුවනේ ගස්ලා කරිය හොඳට ඉදිලා තියෙන්නේ. බලන්නකෝ දැන් අපිට ලිපෙන් බා ගන්නත් පුළුවන්. බලන්නකෝ ලස්සනට තියෙනවා වගේම හරිම රසට ඇති. ඔන්න මගේ යාළුවනේ දැන් නම් ගස් ලබු කරිය හරි පදමට ඇවිල්ලා තියෙන්නේ. මං නම් දැන් හදලා ඉවරයි. මම දැන් භාජනයකට දාගෙන තියෙනවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. යාළුවනේ ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ වීඩියෝ බලනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්නත් පුළුවන්. මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තවත් දවසක එන්න බලාපොරොත්තු වෙන්. අදට මං ගිහින් එන්නම්. බුදු සරණයි.